ඔබට සුබ උදෑසන. ස්වාමින් වහන්සේ යහපත් දේ දෙනසේක. ගීතාවලිය 85 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. යහපත කියන්නෙම උන්වහන්සේමයි. ඉතින් උන්වහන්සේ අපිට කිසිම යහපත් දෙයකින් අඩුවක් කරයිද? කරන්නේ නැහැ නේද? ඔබට සුබ දවසක්. ජේසු පීඨයි. සේනාවන් ආවත්තපති ආවිය වන්නේ නැහැ ඔබ මා සමගි යුද සේනාවන් ආවත්තපති ආවිය වන්නේ නැහැ ඔබ මා සමගි සුදාතෙනි ආබ්‍රහම්ගේ දෙවිඳුන් නොපයි ईसाके देविदुन नोबाई याकोबके देविदुन नोबाई पोरंदुवे राशिदाओ बाई अब्राहमके देविदुन नोबाई ईसाके देविदुन नोबाई याकोबके देविदुन नोबाई